කර්ක්ස් අඩකවේ සටන දෙවලොක යුද්ධයේ නැගිනේ පෙරමුණේ සිදු අති බිහිසුණු සටනක්. ඇත්තෙම මේ සටන ලෝක ඉතිහාසය තුළ සිදු විශාලතම යුද රැංගි සටන ලෙසද හැඳින්වෙනවා. නාසි ජර්මනිය හා සෝවියට් හමුදා අතර සිදු වූ මේ සටන ස්ටාලින්ග්‍රාඩ්දී 1943 පෙබරවාරි මාස අවසන් සටනට පසුව නැගිනේර පෙරමුණේ සිදු වූ විශාලම සටන ලෙසද සැලකෙනවා. 1943 ජූලි මාස 5 වනදා සිට 1943 අගෝස්තු මාස 23 වනදා දක්වා ඇදී ගිය මේ අති බිහිසුණු සටන ගැන දැනගන්න කැමති නම් රැඳිලා ඉන්න අදත් මේ වීඩියෝ එක අන්තිම වෙනකම්. 1943 පෙබරවාරි 2 වනදා අවසන් වූ ස්ටාලින්ග්‍රාඩ් මහ සටන සෝවියට් රුසියාවට අති විශාල ජයග්‍රහණයක් ලබා දෙමින් අවසන් වුණා. මෙයින් නොනැවතුණු සෝවියට් හමුදාවන් ජර්මන් පෙරමුණු බෙදහෙළමින් ඩොන්බාස් කලාපය හරහා වේගයෙන් ඉදිරියට ඇදී එන්නට පටන් ගන්නවා. ස්ටාලින්ග්‍රාඩ් සටන හා ඒ පිළිබඳව කරුණු දැනගන්න පල්ලෙහා ඩෙස්ක්‍රිප්ෂන් එකෙන් ඔයාලට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. මෙසේ සෝවියට් හමුදාව වේගවත් ඉදිරියක් ඩොන්බාස් කලාපයේ අත්කර ගැනීමත් එක්කම හිට්ලර්ගේ විශිෂ්ට ජෙනරාල් ගුඩේරියන්ගේ පවා අදහස වූයේ ජර්මන් හමුදාව දැන් තාවකාලික ආරක්ෂිත අඩියක සිට පහර දිය යුතු බවයි. එහෙත් ස්ටාලින්ග්‍රාඩ් සිදු බරපතල පරාජයෙන් වියර වී සිටි හිට්ලර්ගේ අදහස වූයේ ජර්මන් හමුදාවන් නැවතත් පහර දී අයිමිව් කලාප අත්පත් කරගත යුතු බවටයි. පසුගිය කාලය තුළ ජර්මන් හමුදාවට සටන් තුළින් බරපතල හානි සිදු වී තිබූ නිසා ඔවුන් නැවතත් ප්‍රතිසංවිධානය විය යුතුව තිබුණා. නමුත් පරාජයෙන් වියර වී සිටි හිට්ලර්ට වේගවත් ජයග්‍රහණ අත්‍යවශ්‍ය වී තිබූ බව පැහැදිලි වන කරුණක්. නමුත් මේ අනවශ්‍ය හදිසියේ හිට්ලර්ගේ නැගෙනහිර පෙරමුණේ නිසක හැරවුමක් වීමට නියමිත වී තිබුණා. මේ අතර මේ සෝවියට් ප්‍රහාරවලට මුහුණ දීමට හා ප්‍රතිප්‍රහාරය සඳහා හිට්ලර් විසින් ජර්මනු ජෙනරාල් ෆීල්ඩ් මාර්ෂල් එරික් වොන් මැන්ස්ටයින් වෙත අනුමැතිය ලබා දුන්නා. මේ අනුව 1943 පෙබරවාරි 12 වන විට ඔහු ජර්මනු සේනාංක ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ කළා. මේ අනුව යොන්ගංගාව ආශ්‍රිත ජර්මනු සේනාංක ආමි ගෲප් සවුත් යටතටගෙන එය මැන්ස්ටයින් යටතට ලබා ගැනුණා. ආමි ගෲප් B විසිරුවා හැරුණා. මේ සේනාංකයේ ඉතුරු කොටස් ආමි ගෲප් සවුත් හා ආමි ගෲප් සෙන්ට්‍රල් යටතට අනියුක්ත කෙරුණා. මේ ජර්මනු ආමි ගෲප් ගැන අවබෝධයක් ලබා ගන්න අපේ ස්ටාලින්ග්‍රාඩ් සටන ගැන වීඩියෝ එක පල්ලෙහා ඩෙස්ක්‍රිප්ෂන් එකෙන් බලන්න කියලා ඔයාලට පොඩි මතක් කිරීමක් කරන්න කැමතියි. පෙර මා සඳහන් කළ පරිදි වේගවත් ඉදිරියක් ලබාගෙන තිබූ සෝවියට් සේනාංක මේ වෙනකොට කාකව් හා කර්ක්ස් ප්‍රදේශ දක්වා ඉදිරියට පැමිණ තිබුණා. ජර්මනු ෆීල්ඩ් මාර්ෂල් මැන්ස්ටයින්ගේ ප්‍රධානම ඉලක්කය වූයේ මේ කාකව් හා කර්ක්ස් ප්‍රදේශ නැවත ජර්මනු ග්‍රහණයට ගැනීමයි. මේ අතරේම කොකේසස් ප්‍රදේශ හරහා යවුණු ජර්මනු සේනාංකත් නැවතත් මේ සේනාංක වෙත අනුයුක්ත කර තිබුණා. මේ කොකේසස් සටන් ගැනත් ස්ටාලින්ග්‍රාඩ් වීඩියෝ එකේම පැහැදිලි කරලා තියෙනවා. මේ ආකාරයට සේනාපති සංවිධානය කළ ජර්මන් ෆීල්ඩ් මාර්ෂල් මැන්ස්ටයින් කාකව් ප්‍රදේශයේදී එල්ල කළ ප්‍රබල ප්‍රතිපහාරයක් මගින් 1943 මාර්තු 15 වන විට සෝවියට් සේනාංක කාකව් වෙතින් පසුබැස්සවීමට සමත් වෙනවා. සහ මාර්තු 18 වන විට බොල්ගරෙට්ස් ආශ්‍රිත කලාපවල බලය තහවුරු කර ගැනීමට මේ ප්‍රහාර මාලාව මගින් ජර්මන් හමුදාවන් සමත් වෙනවා. මේ ලෙස සෝවියට් ප්‍රතිප්‍රහාරය මේ කලාපවල අඩාල කිරීමේ අනතුරුව අකුණු කලාපයෙන් මැන්ස්ටයින්ගේ ජර්මනු ආමි ගෲප් සවුත් කොටස ආකේහුයි බලය තහවුරු කර ගැනීමට සමත් වන අතරේ මෙම සටන් පෙරමුණේ උතුරින් හොරෙල් නගරයේ ආශ්‍රිත කලාපයෙන් ජර්මන් ජෙනරාල් ලූග මෙහෙව් ආමි ගෲප් සෙන්ට්‍රල් විසින් බලය තහවුරු කර ගැනීමට සමත් වෙනවා. මේ කලාප දෙක අතර පිහිටි කොටසක් යුද පෙරමුණේ නිරුමක් ලෙසට සෝවියට් හමුදාවට ඉතිරි වෙනවා. ඒ කොටස සුප්‍රසිද්ධ කර්ක්ස් නගරයේ අයත් කර්ක්ස් කලාපයයි. මෙසේ ඇතිවන නිරුමක් ආකාර සටන් පෙරමුණ කර්ක්ස් අඩකවය යන සුප්‍රසිද්ධ නාමයෙන් හැඳින්වෙනවා. මේ නිරුම උතුරේ සිට දකුණට කිලෝමීටර් 250ක් හා නැගෙනහිර සිට බටහිරට කිලෝමීටර් 160ක් දක්වා පැතිරුණු භූමි ප්‍රදේශයක් වූවා. අප්‍රේල් 15 වන දින හිට්ලර් විසින් කර්ක්ස් අඩකවය හරහා සිදු කරන ප්‍රතිප්‍රහාරයක් සඳහා නියෝගය නිකුත් කරනවා. එම මෙහෙයුම ඔපරේෂන් සිටඩෙල් යන කේතනාමයෙන් හැඳින්වුණා. මේ මෙහෙයුමට අදාළ සැලසුම් සකස් කරන ලද්දේ ජෙනරාල් කෝඩ් සෙයිට්ස්ල විසින්. මෙම සැලසුම මෙසේයි. ජෙනරාල් වොන් ක්ලූග යටතේ ජෙනරාල් වෝල්ට් මොඩල් විසින් මෙහෙයවන ලද ආමි ගෲප් සෙන්ටර්හි නවවන හමුදාව කර්ක්ස් අඩකවයට ඉහළින් ප්‍රහාරය දියත් කරමින් අඩකවය වැටලීමකට ලක් කරමින් හා සෝවියට් සැපයුම් කර්ක්ස් අඩකවය තුළට ගලා එන දුම්රිය මාර්ග අත්පත් කර ගනිමින් දකුණු දෙසට ප්‍රහාරය එල්ල කරන අතරේ
ජෙනරාල් මැන්ස්ටයින් අනදෙන ජර්මන් ආමි ගෲප් සවුත් යටතේ ඇති 4 වන පැන්ස හමුදාව කර්ක්ස් අඩකවේ පහළ දෙසි. කර්ක්ස් අඩකවේ තුළට සෝවියට් හමුදාව කොටු කරමින් පහර දෙමින් උතුරු දෙසට ගමන් කර උතුරින් පැමිණ නවන හමුදාව සමග එකතු වීම මේ සැලසුම වූවා. මෙහිදී ආමි ගෲප් සෙන්ටර්හි නවන හමුදාව ජෙනරාල් වෝල්ටර් මොඩලිසින් එවන ලද අතරේ හර්මන් හෝත් හා වර්නර් කෙම්ප් 4 වන පැන්ස හමුදාව හා ආමි ඩිටැච්මන්ට් කෙම්ප් මෙහෙයුම භාරව තිබුණා. ඒත් මෙම ප්‍රහාරය පමා කිරීමට හේතුවක් තිබුණා. ඒ ජර්මානු ජෙනරාල්වරුන්ගේ තිබූ මත ගැටුමයි. ජර්මානු ජෙනරාල්වරුන් වන වේගවත් ජර්මානු යුද ටැංකි ප්‍රහාරයන්හි නිර්මාතෘ වූ කීර්තිමත් ජෙනරාල් හේන්ස් ගුඩේරියන්ගේ පව මතය වූයේ මෙම ප්‍රහාරය මේ මොහොතේ අනවශ්‍ය බවයි. ජර්මානු හමුදාවන් භූමිය රැකගැනීමේ ආරක්ෂක අඩියක සිට කටයුතු කළ යුතු බව ඔහුගේ තදබල මතය වූවා. ගුඩේරියන්ට අනුව සාර්ථක පැන්ස ප්‍රහාරයක් සඳහා කරුණු 3ක් වැදගත් වූවා. එනම් ඉස්මේ පාත්වා ගැනීම, ක්ෂණික විශාල ප්‍රමාණයේ ප්‍රහාරයකින් එකවර පහර දීම හා සුදුසු භූමියයි. මේ කර්ක්ස් ප්‍රහාරක ඒකක සතුව ප්‍රමාණවත් යුද ටැංකි හා පිරිස් බලය ඒ වන විට පැවතියේ නෑ. ඒත් මෙවැනි මත ගැටුම් හමුවේ පවා හිට්ලර්ට දැඩිව අවශ්‍ය වූයේ කර්ක්ස් වෙත පහර දීමටයි. ඒ අනුව ප්‍රහාරය සඳහා අවශ්‍ය පැන්ත යුද ටැංකි ෆර්ඩිනැන්ඩ් ටැන්ක් ඩිස්ට්‍රෝයර් හා විශාල ප්‍රමාණයක ටයිගර් යුද ටැංකි ප්‍රමාණයක් නැගෙනහිර පෙරමුණ වෙත ගෙනෙනු ලැබුවා. මේ සැපයුම් කර්ක්ස් ජර්මානු පෙරමුණට ලැබෙන තුරු ඔපරේෂන් සිටඩෙල් ආරම්භ නොකිරීමට හිට්ලර් ප්‍රවේශම් වූවා. අමතර ලෙස මිත්‍රපාක්ෂිකයින් දකුණු දිග ප්‍රංශය හා ඉතාලියට සිදු කළ ප්‍රහාරයක් නිසාද ඔපරේෂන් සිටඩෙල් ආරම්භක දිනේ තවදුරටත් ප්‍රමාද වූවා. පසුව මෙහිමේ නිර්මාතෘ වන ජෙනරාල් සෙයිස්ලර්ගේ පෙරැත්තය නිසාම හිට්ලර් විසින් ඔපරේෂන් සිටඩෙල් නියෝගය නිකුත් කළා. ඒ අනුව මෙහෙයුම 1943 ජූලි 5 වනදා සිදු කිරීමට නියම කෙරුණා. මේ අනුව ජර්මානු පැන්ස ඩිවිෂන වලට නවතම යුද ටැංකි හා සෙබළුන් අනුයුක්ත කෙරුණු අතර මේ මෙහෙයුම සඳහා සෙබළුන් 7,80,000ක්, යුද ටැංකි 2,900ක් හා ගුවන් යාන 2,000ක් පමණ අනුයුක්ත කෙරුණා. මේ අනුව කර්ක්ස් පෙරමුණ වෙත කල නැගෙනහිර සිටි මුළු ජර්මනු හමුදාවෙන් 70%ක් පමණ අනුයුක්ත කෙරුණු බව පැවසෙනවා. ජර්මනු හමුදාවෙන් එල්ල විය හැකි මහා ප්‍රහාරයක් පිළිබඳව බුද්ධිතොරතුරු සෝවියට් හමුදාවන්ට මෙයන විට ලැබී තිබුණා. මේ තොරතුරු වලට අනුව ජර්මනු සේනාංක විශාල ලෙස කර්ක්ස් දෙපස ඔරෙල් හා ආකව් ප්‍රදේශවල එක්රැස් වන බවට සෝවියට් හමුදාවට පෙනී ගියා. මේ තොරතුරු සෝවියට් ඒකක වෙත ලැබුණේ ලුසි ස්පයිරින් නම් ස්විට්සර්ලන්තයේ පිහිටි මෙහෙයුම් මූලස්ථානයක් හරහායි. මේ මූලස්ථානයේදී ජර්මනු එනිග්මා රහස් කේත බිඳලා තිබූ අතර එම කේත විකේතනය මගින් මේ තොරතුරු හෙළි වී තිබුණා. මේ තොරතුරු වලට අනුව වහාම ක්‍රියාත්මක වූ සෝවියට් ආරක්ෂක ඒකක කර්ක්ස් කලාපය තුළ විශාල ලෙස යුදාගල්, යුද ටැංකි සඳහා උගුල් හා බංකර ඉදිකිරීම ආදී ආරක්ෂිත ක්‍රියාමාර්ග ලහිලයියේ ගැනීමට ක්‍රියා කර තිබුණා. මේ අනුව කර්ක්ස් භූමියේ ඉදිරි ආරක්ෂක වළලු වල විශාල ලෙස යුද ටැංකි නාශක හා උද්ගල නාශක බීම් බෝම්බ වැළලීමටද සෝවියට් හමුදා කටයුතු කරමින් සිටියා. මේ අනුව සෝවියට් හමුදා ප්‍රධානී ජෙනරාල් ජෝර්ජ් සුකෝ විසින් අති විශාල සෝවියට් බලයනි ප්‍රමාණයක් තිරක සේනා ලෙස මේ කර්ක්ස් කලාපය තුළට ගෙන එනු ලැබුවා. ඒ අවශ්‍ය මොහොතේදී යොදා ගැනීම සඳහායි. මේ අනුව සෝවියට් ජෙනරාල් වැස්සිලි රොකොසෝව්ස්කී, නිකොලයි වටියුටින්, ඉවාන් කොනෙව් හා පවෙල් රොට්මිස්ට්‍රොච් ආදී දක්ෂ සෝවියට් ජෙනරාල්වරුන් යටතේ සෝවියට් සෙබළුන් 14,000ක් පමණ යුද ටැංකි 5000කට ආසන්න ප්‍රමාණයක් සමග කර්ක්ස් වෙත ගෙන එනු ලැබුවා. මේ ආරක්ෂක සටනේදී නිකොලයි වටියුටින් කර්ක්ස් නෙරුමේ දකුණු ප්‍රදේශ භාරව අනදුන් අතර ජෙනරාල් රොකොසෝව්ස්කී අනදුන් සේනාංක නෙරුමේ ඉදිරි හා උතුරු මුහුණත ආරක්ෂා කරනු ලැබුවා. ඊට අමතර ලෙස සෝවියට් අතිරේක හමුදා ඒකක අනදීම සඳහා ජෙනරාල් ඉවාන් කොනෙව් වෙත බාර දී තිබුණා. මෙම පෙර සූදානම් අතරතුර සෝවියට් හමුදාව තවත් යුදෝපක්‍රමයක් ලෙස පාටිසාන් වරුන් ලෙසින් හැඳින්වූ සෝවියට් මිලිටියා කණ්ඩායම දාගෙන කර්ක්ස් අවට ජර්මනු පාලන ප්‍රදේශ තුළ සිදු කෙරුණු ගරිල්ලා ආකාර ප්‍රහාර තීව්‍ර කිරීමට කටයුතු කරමින් සිටියා. මේ අනුව ජර්මනු හමුදා සැපයුම් වලට පහර දීම, ජර්මනු සංනිවේදන මධ්‍යස්ථාන වලට පහර දීම ආදී කටයුතු මෙහිදී සිදු කෙරුණා. මේ ප්‍රහාර වලින් ජර්මනු පාලන ප්‍රදේශයේ පාලම් විනාශ කිරීම, දුම්රිය මාර්ග හරහා කෙරුණු සැපයුම් වලට පහර දීම ආදී ප්‍රහාරයන් සිදු කළා. මේ ආකාරයේ ප්‍රහාර මගින් ජර්මනු යුද සැපයුම් වලට සිදු වූ හානි නිසා ප්‍රහාරය සිදු කිරීම ජර්මනු හමුදාවට තවත් අපහසු වී තිබුණා. මෙසේ ලැබෙන අමතර කාලය තුලින් සෝවියට් හමුදා ඒකක සිදුවීමට නියමිත මහා ජර්මනු ප්‍රහාරයට මුහුණ දීමේ පෙර පුහුණු වීමද දැඩි ලෙස තම සෙබළුන්ට ලබා දීමට කටයුතු කර තිබුණා. කර්ක්ස් සංග්‍රාමය ලෝක ඉතිහාසයේ සුවිශාල යුද ටැංකි සටන ලෙස හැඳින්වුවත්
මේ සටනේදී සිදු වූ ගුවන් සටන් ගැන සඳහන් නොකරම බෑ. ඇත්තෙම සටනට පෙර ජර්මානුවන් තම ගුවන් යානා යොදවා කර්ක්ස් කලාපයේ රුසියානු ආරක්ෂක සැකසු ඡායාරූපගත කළ බව සඳහන් වෙනවා. මේ සටන සඳහා ජර්මානු පාර්ශවයෙන් ලුෆ්ට්වේෆ් නමින් හැඳින්වූ ජර්මානු ගුවන් හමුදා ඒකක යොදවා තිබුණා. සටන අතරතුර සටන් කලාපයේ ගුවන් බලය දෙපාර්ශවයටම වැදගත් වුණා. මේ නිසා ජර්මානු පාර්ශවයෙන් සටන සඳහා ගුවන් යානා 2000ක් පමණ සූදානම් කර තිබූ අතර සෝවියට් පාර්ශවයෙන් මේ සටන සඳහා ගුවන් යානා 3000කට වැඩි ප්‍රමාණයක් යොදවා තිබුණා. ජර්මානු පාර්ශවයෙන් ජුන්කර්ස් 87 ස්ටුකා ඩයිව් බෝම්බ යාන HS-129 නම් ග්‍රවුන්ඩ් ඇටැක් සඳහා යොදා ගන්නා ප්‍රහාරක යානා හා ෆොක්-වුල්ෆ් 190 ප්‍රහාරක යානා බහුල ලෙස සටනට කැඳවා තිබූ අතර සෝවියට් රුසියානු පාර්ශවයෙන් මේ සටන සඳහා ඉලූෂින් 2 ප්‍රහාරක යානා යාකලෙව් යක් 9 හා ලෙවොච්කින් 5 ප්‍රහාරක යානා සටනට කැඳවා තිබුණා. කර්ක්ස් අඩකවේ සෝවියට් ආරක්ෂක වළලු 5කින් සමන්විත වුණා. මේ ආරක්ෂක වළලු අතර දැඩි ලෙස යුද රැංකි නාශක අගල්, යුද රැංකි නාශක බීම් බෝම්බ හා පුද්ගල නාශක බීම් බෝම්බ විශාල ලෙස ඇතිරු භූමියක් වුණා. මේ අඩකවාකාර ප්‍රදේශයට ප්‍රථම ජර්මනු ප්‍රහාරය 1943 ජූලි 4 වනදා සවස් භාගයේ ආරම්භ වුණා. ඒ කර්ක්ස් නැරුමේ දකුණු ප්‍රදේශයෙන්. මේ ප්‍රහාර වලින් එම ප්‍රදේශයේ සෝවියට් පළමු ආරක්ෂක වළල්ල ස්ථාන කිහිපයකින් බිඳහෙලීමට ජර්මානු පැන්ස හමුදා එකක සමත් වී තිබුණා. එදින රාත්‍රිය වන විට එම කලාප තුළ බුටෝවෝ නම් ගම්මානයේද අල්ලා ගැනීමට ජර්මානු 3 වන හා 11 වන පැන්ස ඩිවිෂන වලට අයත් ඒකක සමත් වී තිබුණා. මෙම ප්‍රහාරය යන අතරතුර රුසියානු ගුවන් ඒකක විසින් ජර්මානු ගුවන් පතවලට හානි කිරීමේ අදහසින් ගුවන් ප්‍රහාර මාලාවක් 1943 ජූලි 5 වනදා උදෑසන එල්ල කළත් වැඩි හානි සහිතව එම ප්‍රහාරය අසාර්ථක ලෙස නිමා කිරීමට සෝවියට් ගුවන් ඒකකවලට සිදු වී තිබුණා. මේ ගුවන් සටන් වලින් සෝවියට් ගුවන් හමුදා සතු ගුවන් යානා 176ක් පමණ විනාශ වූ අතර ජර්මානු ලුෆ්ට්වේෆ් ගුවන් ඒකකවල ගුවන් යානා 26ක් පමණ අහිමි වී තිබුණා. දකුණු ප්‍රහාරයේ මෙසේ වෙද්දී කර්ක්ස් නැරුමේ උතුරු ප්‍රදේශ වලින් 1943 ජූලි 5 වනදා උදෑසන 5:30ට පමණ ප්‍රහාරය ආරම්භ කෙරුණේ ජෙනරාල් මොඩුල් අනදුන් නවන හමුදාව යටතේ 47 වන පැන්ස ඒකක ටයිගර් යුද ටැංකි 45ක්ද සමගයි. මෙහි ප්ලෑන්ක් සඳහා ආවරණය 41 වන 46 වන 23 වන පැන්ස ඒකක හා ෆර්ඩිනෑන්ඩ් ටැංක් ඩිස්ට්‍රෝයර් සමග ලබා දුන් අතර ඔවුන් නැරුමේ උතුරින් ප්‍රහාරය ආරම්භ කරමින් ඉදිරියට යාමට උත්සාහ කළා. බීම් බෝම්බ අධික වූ මේ කලාපය තුළදී සෝවියට් රුසියානුවන්ද මේ ජර්මනු එකක වෙත ප්‍රහාර දීම සඳහා T-34 යුද රැංකි 90ක් පමණ යොදවනවා. පැය 3කට අධික කාලයක් සිදු කරනු මේ සටනින් සෝවියට් රතු හමුදාවට T-34 යුද රැංකි 42ක් පමණ අහිමි වන අතර ජර්මන් ඒකකවලට ටයිගර් යුද රැංකි 2ක් විනාශ වී තවත් යුද රැංකි 5ක පමණ ට්‍රැක් හානි වී අක්‍රිය තත්ත්වයට පත් වෙනවා. මෙහිදී සෝවියට් හමුදා ඒකක දෙවන ආරක්ෂක වළල්ල වෙත පසුබසින ලද අතර එසේ තිබෙදී පවා ජර්මානු ඒකක වෙත ඉදිරියට යාමට අපහසු වන්නේ අධික ලෙස වලදමා තිබූ බිම් බෝම්බ හා සෝවියට් කාලතුවක්කු ප්‍රහාර හේතුවෙන්. ජර්මානුවන් මේ බිම් බෝම්බ ඉවත් කිරීමට දුරස්ථව ක්‍රියා කළ ගෝලියත් හා බෝග්වර්ඩ් 4 නම් බිම් බෝම්බ ඉවත් කිරීමේ යන්ත්‍රද භාවිතා කළ බව සඳහන් වෙනවා. මේ ප්‍රහාරයෙන් පසු පළමු දිනය තුළ ජර්මානු 47 වන පැන්ස ඒකකවලට අයත් සෙබළුන් කර්ක්ස් කලාපයේ උතුරු ප්‍රදේශ වලින් කිලෝමීටර් 9.7ක් පමණ නෙරුව තුළට පැමිණ තිබූ අතර ජර්මානු 41 වන පැන්ස ඒකකවලට අයත් සෙබළුන් සෝවියට් කුඩා නගරයක් වූ කොන්ඩ්‍රිනව් නගරයට ආසන්න වී සිටියා. මේ නගරය ප්‍රබල සෝවියට් බලකොටුවක්. මේ සටනින් සෝවියට් රතු හමුදාවන්ට තරමක දැඩි හානි සිදු වී තිබූ අතර රතු හමුදා සෙබළුන් 1287 දෙනෙකුගේ දිවි අහිමි වී තිබුණා. ජෙනරාල් රොකොසොව්ස්කි විසින් සෝවියට් 17 වන හා 18 වන රයිෆල් රෙජිමෙන්තුවලට අනලබා දෙන්නේ 2 වන හා 19 වන යුද රැංකි හමුදාවේ ඒකක සමග එක් වී සෝවියට් ගුවන් ප්‍රහාරක යානාවල ගුවන් ආවරණය යටතේ එම ජර්මානු ඒකක වෙත පහර දෙන ලෙසයි. මේ අනුව ජූලි 5 වනදා රාත්‍රී කැඳවනු ලැබූ සෝවියට් හමුදා ඒකක ජූලි 6 වනදා සිට පහර දීම ආරම්භ කරනු ලැබුවා. ඒ පිරිසම විසින් එකිනෙකාට එල්ල කර ගන්නා ලද ප්‍රබල කාලතුවක්කු අවිප්‍රහාර මැද්දේ සිදු වූ මේ සටනේදී ජෙනරාල් මොඩෙල්ගේ ජර්මන් හමුදාවන් ඔල්කොවට්කා නගරය ආසන්නයේ දක්වා ඉදිරියක් ලබා ගැනීමට සමත් වුවත් ජර්මන් ඒකක වෙත දැඩි හානි මෙහිදී සිදු වූ බව සඳහන්. උස් භූමියක් වූ ඔල්කොවට්කාහි සිටි රතු හමුදාව සාර්ථක ලෙස ජර්මනුවන්ට ප්‍රහාර එල්ල කළ අතර ජර්මන් හමුදාවන්ට එතැන් සිට ඉදිරියක් ලබා ගැනීම අපහසු වුණා. මෙසේ මේ සටන් ජූලි 7 වනදා වන විටත් දිගටම ඇවිලී ගිය අතර කොන්ඩ්‍රි හා ඔල්කොවට්කා නගර
අල්ලා ගැනීම සඳහා මොඩෙල්ගේ ජර්මානු හමුදාවන් දිගින් දිගටම උත්සාහ කරා. එසේ හෝ දැඩි උත්සාහයකින් අනතුරුව ජූලි 7 වනදා වන විට පොන්ඩි නගරයේ කොටසක් අල්ලා ගැනීමට ජර්මානු ඒකක සමත් වූ අතර මේ කුඩා නගරය තුළ ගෙයින්ගෙට ඇවිලුණු දරුණු සටන් ඇති වී තිබුණා. මේ දරුණු සටන් තුළ දෙපාර්ශවයටම මේ නගරයේ මේ කොටසේ පාලනය කිහිපවිටක්ම හුවමාරු වීමට තරම් දරුණු සටන් මෙහි ඇති වී තිබුණා. එසේ ඇදී ගිය සටන් වලින් පසුව 1943 ජූලි 10 වනදා වන විට පොන්ඩි නගරයේ වැඩි කොටසක බලය තහවුරු කර ගැනීමට ජර්මන් හමුදා ඒකක සමත් වී තිබුණා. මේ දරුණු සටන් නිසාම මේ පොන්ඩි නගරය බර්ක්ස් අඩකවයේ ස්ටාලින්ග්‍රාඩ් නගරය ලෙස ඉතිහාසඥයින් හඳුන්වනවා. මේ සටන් මෙසේ ඇදෙන අතර මේ කලාපයේ සෝවියට් ගුවන් ඒකක හා ජර්මානු ලුෆ්ට්වැෆ් ගුවන් ඒකක අතර ගුවනේද දරුණු සටන් හා දෙපාර්ශවයටම එදිරිව බෝම්බ හෙලින්ද ඉතා දරුණු ලෙස සිදු වුණා. මෙසේ මේ සටන් අතරතුර ජර්මන් පාබල හමුදාවන් පොල්කොවට්කා නගරයේ අසල ටෙප්ලොයි නම් රුසියානු ගම්මානයේ ආසන්නය දක්වා බලය තහවුරු කර ගැනීමට සමත් වී තිබුණා. නමුත් බලාපොරොත්තු වූ පරිදි ඉදිරියක් ලබා ගැනීමට මොඩෙල්ගේ උතුරු කලාපයේ ජර්මන් ප්‍රහාරය මගින් නොහැකි වූවා. මේ ප්‍රහාරවලට සමගාමීව 1943 ජූලි මාස 5 වනදා උදෑසන 4ට පමණ ජර්මන් ජෙනරාල් හොත් විසින් අනදුන් 4 වන පැන්ස හමුදාව යුද රැංකි පෙරටු කොටගෙන බර්ක්ස් නෙරුමේ දකුණු දිශාවෙන් ප්‍රහාරය ආරම්භ කළා. මේ ප්‍රහාරයට සමගාමීව ජර්මන් කාලතුවක්කු ප්‍රහාර හා ගුවන් ප්‍රහාරද විශාල වශයෙන් රුසියානු ඉලක්ක වෙත යොමු කෙරුණා. ගුවනේ බලය උදෙසා සෝවියට් ගුවන් ඒකක හා ජර්මානු ලුෆ්ට්වැෆ් ගුවන් ඒකක අතර ගුවන් සටන් පැවතුනත් මෙම කලාපයට ඉහළ අහසේ ඒ වන විට බලය තහවුරු කර ගැනීමට ජර්මානු ලුෆ්ට්වැෆ් ගුවන් ඒකක සමත් වී තිබුණා. මේ ප්‍රබල ජර්මානු ප්‍රහාරයට එදිරිව ආරක්ෂක සටනක යෙදී සිටියේ ප්‍රධාන ලෙස සෝවියට් ජෙනරාල් වාටියුටින් අනුදුන් 6 වන හමුදාව හා 5 වන සෝවියට් යුද රැංකි හමුදාවයි. මේ සටන් සඳහා ඉදිරියට ඇදුණු භූමිය බිම්බෝම්බ විශාල ලෙස ඇතුරු භූමියක් වීම නිසා ජර්මානු යුද රැංකි හා පාබල ඒකකවල ගමන ඉතාමත් මන්දගාමී වී තිබූ අතර තුවාලකරුවන් හා යුද රැංකි හානි ප්‍රමාණයද ඉතා ඉහළ වූ බව සඳහන්. මේ සටන් අතරතුර 4 වන පැන්ස හමුදාවේ පැන්ස ඩිවිෂන සෙබළුන් යම් ඉදිරියක් ලබාගෙන තිබූ අතර මේ නිසා ජූලි 5 වන දිනය අවසාන වන විට සෝවියට් පාලන කලාපය තුළට නිර්මං ආකාර ඉදිරියක් ලබා ගැනීමට ජර්මානු හමුදාවන් සමත් වී තිබුණා. මෙසේ ඉදිරියක් ලබාගෙන තිබූ පැන්ස ඩිවිෂන අතර ජර්මන් SS පැන්ස කෝප්ස් හා 48 වන පැන්ස කෝප්ස් මෙහි බටහිර දෙසට වන්නට ඉදිරියට ගමන් කොට තිබූ අතර පෙර මා සඳහන් කළ ජර්මානු ජෙනරාල් වර්නර් කෙම්ෆ් යටතේ වූ ආමි ඩිටැච්මන්ට් කෙම්ෆ්ට අයත් 3 වන පැන්ස කෝප්ස් බටයින් බෝල්ග්‍රේඩ් දෙසින් ඉදිරියට ගොස් ඩොනෙට්ස් ගංගාව තරණය කොට යුද පෙරමුණේ නැගෙනහිර දෙසට වන්නට ඉදිරියක් ලබාගෙන තිබුණා. මේ හමුදාවන් මෙසේ මෙහිුමේ එක් ඉලක්කයක් වූ පොකොරොව්කා දෙසට ලං වී තිබුණා. මෙසේ මේ සටන් දැඩිව ඇදී යන අතරතුර ජූලි 10 හා 11 යන දිනවලදී ජර්මානු 4 වන හමුදාවේ SS පැන්ස කෝප්ස් බටපිරිස් ආසන්න ලෙස යුද රැංකි 300ක්ද සමග පොකොරොව්කා දෙසට ප්‍රහාරය ඉදිරියට ගෙන යාමට උත්සාහ කරමින් සිටියා. මේට පිළිතුරු ලෙස සෝවියට් රතු හමුදාව ප්‍රධාන ලෙස 5 වන හා 2 වන යුද රැංකි හමුදාවේ යුද රැංකි 850ක් පමණ සමග 9 වන එයාබෝන් ඩිවිෂන් 42 වන රයිෆල් ඩිවිෂන් හා 183 වන රයිෆල් ඩිවිෂන් යන ඒකක ජර්මානු ප්‍රහාරයේ මැඩ පැවැත්වීම සඳහා ඉදිරියට කැඳවා තිබුණා. මේ අතර මේ සටනේදී ජර්මානු ලුෆ්ට්වැෆ් ගුවන් ඒකක එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් සෝවියට් යුද රැංකිවලට බරපතල ලෙස හානි සිදුවීම් දක්නට ලැබුණා. මේ ජර්මානු ගුවන් ප්‍රහාර මේ වන විට සෝවියට් රතු හමුදාවට දරුණු හානි ගෙන දී තිබුණා. මෙසේ ජර්මන් SS පැන්ස කෝප්ස් හා සෝවියට් රතු හමුදා යුද රැංකිය අතර සටන දරුණු ලෙස ඇදී ගිය නිසාම පොක්‍රොව්කා වෙත සැලකිය යුතු ඉදිරියක් ලබා ගැනීමට ජර්මන් හමුදාවන්ට හැකි වූයේ නැහැ. ආරංචි මාර්ගවලට අනුව මේ පොක්‍රොව්කා සටන්වලදී පමණක් විනාශ වූ හෝ හානි වූ සෝවියට් යුද රැංකි සංඛ්‍යාව 360කට ආසන්නයි. ජර්මන් හමුදාවටද යුද රැංකි 60 80 අතර ප්‍රමාණයක් පොක්‍රොව්කා සටනේදී අහිමි වූ බව සැලකෙනවා. මෙලෙස ජර්මන් හමුදාවට සෝවියට් රතු හමුදාවලින් එල්ල වූ ප්‍රබල ප්‍රතිපහාරය නිසාම බර්ක්ස් අඩකාවට එල්ල කළ ප්‍රහාරය අසාර්ථක එකක් බව ජර්මන් යුද ප්‍රධානීන්ට වැටහි ගියා. මේ අතරම මිත්‍රපාක්ෂික හමුදාවන් සිසිලිය ආක්‍රමණය කිරීම හා ජර්මනියට ප්‍රංශයේ දකුණු දිග ප්‍රදේශවලින් මිත්‍රපාක්ෂික හමුදාවලින් එල්ල වූ යුද තෙරපුම නිසා කර්ක්සි ජර්මන් හමුදා ඉතාලිය ඇතුළු ප්‍රදේශවලට ගෙන යාමට සිදු විය හැකි හේයින් කර්ක්ස් වෙත තවදුරටත් ප්‍රහාර එල්ල කිරීම නවතා දැමීමට තීරණය කෙරුණා. මේ අනුව 1943 ජූලි 14 වන විට ප්‍රහාර සහ මුලින්ම නවතා දැමීමට කර්ක්සි ඒ වන විටත් සටන් පැවතුණු දකුණු දිග ප්‍රදේශවල SS පැන්ස හමුදාවන්ට නියෝග කෙරුණා.
මේ ජර්මානු ප්‍රතිපහාරයෙන් අනතුරුව සෝවියට් හමුදා කර්ක්ස් නෙරුමෙහි අවදානම අවම කර ගැනීම පිණිස කර්ක්ස් නෙරුමෙහි දෙපසින් පෙරමුණ ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රතිපහාරයක් සැලසුම් කරනවා. මේ සඳහා කර්ක්ස් නෙරුමේ උතුරින් ආරම්භ කළ මෙහෙයුම ඔපරේෂන් කුටුසෝ නමින් හැඳින්වෙනවා. මේ මෙහෙයුම 1943 ජූලි 12 වනදා ආරම්භ කරන ලද අතර එය ජර්මනු ජෙනරාල් ලූග විසින් මෙහෙයු ආමි ගෲප් සෙන්ටර්හි නවවන හමුදාවේ පෙරමුණ දෙසට පහර දෙමින් ඔරෙල් නගරයේ දෙසට ගමන් කිරීම ආරම්භ වෙනවා. මේ මෙහෙයුමට සෝවියට් රතු හමුදාවේ 11th ගාඩ් ආමි හා සෝවියට් පළවන හා පස්වන යුදරංගි හමුදාවන් සම්බන්ධ වෙනවා. මෙහිදී ඉතා විශාල හානි සහිතව වූවත් ජර්මනු පෙරමුණු බිඳ හෙළමින් ඉදිරියට යාමට මේ සේනාංග සමත් වෙනවා. මේ මෙහෙයුම මෙසේ ඉදිරියට යන අතරේ කර්ක්ස් නෙරුමට දකුණින්ද කර්ක්ස් පෙරමුණේ නෙරුම අවම කිරීමේ අරමුණෙන් සෝවියට් හමුදා මෙහෙයුමක් ආරම්භ කරන ලද අතර 1943 අගෝස්තු 3 වනදා ආරම්භ වූ මේ මෙහෙයුම ඔපරේෂන් රොමියන් සව් නමින් හැඳින්වෙනවා. මේ මෙහෙයුම ජර්මනු ආමි ගෲප් සවුත් එරෙහිව පහර දෙමින් ඉදිරියට ගමන් කළ අතර මෙසේ ඉදිරියට ගිය රතු හමුදාවන් 1943 අගෝස්තු මාස 5 වනදා වන විට බොල්ගොරෙඩ් ප්‍රදේශයේද අත්පත් කර ගැනීමට සමත් වෙනවා. මෙසේ ඉදිරියට ගිය සෝවියට් රතු හමුදාවන් අගෝස්තු 12 වනදා වන විට පාකෝව් ආසන්නයට ළඟා වීමට සමත් වෙනවා. මේ කර්ක් සටනේදී සෝවියට් පාර්ශවයට ඉතා දරුණු හානි සිදු වූ අතර ආසන්න ලෙස රතු හමුදා බටයින් 2,50,000 4,50,000 අතර ප්‍රමාණයක් මියගොස් හා අතුරුදහන් වී ලක්ෂ 6-12 අතර සෙබළුම් ප්‍රමාණයක් තුවාල ලද බව සඳහන්. මේ පිළිබඳව නිවැරදි දත්ත ලබා ගැනීම අපහසුයි. මේ අතර සෝවියට් පාර්ශවයට යුද ටැංකි 6,000කට වඩා හානි සිදු වූ අතර එයින් යුද ටැංකි 1,600කට වඩා සම්පූර්ණයෙන්ම විනාශ වූ බව සඳහන්. ඊට අමතර ලෙස සෝවියට් ගුවන් හමුදාවටද මේ සටනේදී දරුණු හානි සිදු වී තිබූ අතර ගුවන් යාන 4,000කට වඩා විනාශ වූ බව සඳහන්. ජර්මනු පාර්ශවයටද මේ සටනේදී සාපේක්ෂව අඩු හානි සිදු වූ අතර මේ සටනේදී ජර්මනු සෙබළුන් 1,65,000ක් පමණ මියගොස් හෝ තුරුදහන් වූ බව සඳහන් වන අතර ලක්ෂ 4කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලද බව සඳහන්. ඊට අමතරව ජර්මනු යුද ටැංකි 2,900කට ආසන්නව හානි වී තිබූ අතර ඉන් යුද ටැංකි 700කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වූ බව සඳහන්. තවද මේ සටනේදී ජර්මනු ගුවන් යාන 681ක් පමණ විනාශ වූ බව සැලකෙනවා. මේ සියලුම දත්ත වාර්තා දලාගෙන යන අතර මේ සටනේ දරුණු බව මේ දත්ත දෙස බැලීමේදී ඔබට වැටහෙනවා ඇති. කර්ක්ස් අඩකවයේ සටන මෙසේ අවසන් වූ අතර දරුණු හානි සහිතව වුවද ජර්මනු ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට හා නැවත ජර්මනු ඉදිරි ආරක්ෂක පෙරමුණට ප්‍රතිප්‍රහාරයක් එල්ලකොට ජර්මනු බලය බිඳහෙලීමට සෝවියට් රතු හමුදාවන් මේ සටනේදී සමත් වුණා. දෙවන ලෝක යුද්ධයේ නැගෙනහිර පෙරමුණේ වාසියක් ලබා ගැනීමට ජර්මනු හමුදාවන් දැරූ අවසාන උත්සාහයද මෙසේ අවසන් වූ අතර මෙතැන් සිට ප්‍රහාරක අඩියක සිට පහර දෙමින් ඉදිරියට ගමන් කිරීමේ අවස්ථාව සෝවියට් රතු හමුදාවන්ට මේ සටන නිසා හිමි වුණා. එහෙනම් මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් දැන්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා තවත් මේ වගේම වීඩියෝ බලන්න මේ channel එකත් subscribe කරලා bell notification එකත් click කරගෙන යන්න කියලා ඔයාලට මතක් කරන ගමන්ම අදට අපි සමු ගන්නවා. මේ වගේම තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම අපි නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.